ආයිබෝන් කියලා පිළිගන්න සචිත් ෆෘට් විලේජ් මගේ YouTube channel එකට. ඔන්න ඉතින් කාලෙට පස්සේ අද ඔන්න ආයි වීඩියෝ එකක් ගෙනල්ලා තියෙනවා ඔයගොල්ලෝ වෙනුවෙන්. ඉතින් අද මම ගෙනාවා ස්නැක් එකේ ෂර්බට් කියන මෙන්න මේ පානය. ඉතින් මේක මම කූල් එක නෙවෙයි ගෙනාවේ. කූල් නැතුව ගෙනාවේ මොකද කූල් එක ගෙන්න අමාරු මේ ගෙනල්ලා තියාගන්න බැරි හින්දා. ඉතින් වැඩි කතා ඕනේ අපි යමු අද වීඩියෝ එකට මේකේ රසය කොහොමද කියලා මම පෙන්නන්නම්. සුපුරුදු පරිදි මගේ පීදුරක් තියෙනවා. ඉතින් අපි බලමු මේකේ මොන වගේ රසයක් තියෙන්නේ කියලා. තව දෙයක් කියන්න ඕනේ මේක ස්පොන්සර් වීඩියෝ එකක් නෙවෙයි. මොකද ඒකත් කියන්න ඕනේ. ඉතින් ඒත් එක්කම වැඩි කතාවක් අපි යමු අද වීඩියෝ එකට. එහෙනම් අනිවාර්යෙන් වීඩියෝ එක කරන්දලා ඉන්න. මේ ඉදිරියට තව වීඩියෝ ගේන්න බලාපොරොත්තු වෙන දිගින් එකට නැවතත්. ඉතින් සචිත් ෆෘට් විලේජ් YouTube channel subscribe කරලා නැත්නම් එහා පැත්තේ මතුවෙන subscribe අයිකන් එක ඕල් කරලා ඇලටින් තියාගන්න. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. හරි ඔන්න ඉතින් දැන් මේක පියුට් කරගන්න යන්නේ මෙන්න වගේ පුංචි ගැජට් එකක් තමයි තියෙන්නේ මං ගාව. ඉතින් මේක මට දීපු දෙයක් යාළුවෙක්. ඒකත් මතක් කරනවා. මේකෙන් අපි මේ කඩාගෙන බලමු. right කරන මෙන්න පැත්තෙන් තියාගමු. මේක ඔයගොල්ලන්ට තව ගොඩක් පේන්න මම මෙහෙම දෙයක් කරන මේකට මෙන්න එහෙම නැවතත් වහලා මේක පොඩ්ඩක් හොලව ගන්න. ඔන්න පොඩ්ඩක් ගණන් ගන්න එපා. ඉතින් ඔන්න පොඩ්ඩක් ඔන්න හොලවගෙන ආයෙත් මේක මෙන්න මේකෙන් මම මෙහෙම විවෘත කරගන්නවා. හරිද? මේ දැන් ගොඩක් දුර ඔයගොල්ලන්ට පේන්නේ මේක දාගන්න මම මෙන්න මේ කෝප්පෙට පොඩ්ඩක් කරලා ගණන් ගන්න එපා. ඔන්න තමයි දාන් වෙන අඩෝන් වෙනවා. ඔන්නම දාගන්න තියෙන කෝප්පෙට බලා ගන්න කොහොමද පාට කියලා. right ඔන්න ඒක දාගත්තා. මේක යන්න තියාගන්න. මේක ප්‍රමාණය තියෙන්නේ මිලිලීටර් 150යි. රුපියල් 150යි ගාණක්. ඉතින් මම මේ පැත්තකින් තියාගන්නවා. අපි බලමු මෙන්න මේ විදිහට තමයි සුපිරිම පාටක් තියෙන. ඔන්න පොඩ්ඩක් ඉතින් කලත් දාගමු මෙහෙමම. මෙන්න මේ විදිහ හොඳට මේක අපි හොලව ගමු. හොලව. ඉතින් මේකට මම ගෙනාවා මගේ බටේ. ඉතින් මෙන්න දෙන බට මේකනොත් කලවම් කරගමු මෙන්න මේ ආකාරයට. ස්ටෝ ඩ්‍රැගන් ෆෘට් වල වගේ නිකන් හදපන් ඩ්‍රින්ක් එක කියන පාටක් වගේ නේනවා නේ. ස්ට්‍රෝබෙරි වගේ මුතුම නිකන් රසයක් ඒකට තියෙන හිතෙනවා. බලමු නිකන් නම මේ විදිහට රසයක් තියෙද කියලා. ඇත්තම කියන්නේ ෆලුඩා රසයකුත් තියෙනවා නැත්තේත් නෑ. නමුත් මේක මම අර කූල් කරලා නැති හින්දා වෙන්න ඕන මේ වගේ රසයක් මේ මට එන්නේ. මේක මම අනිත් දා කලවම් කරලා මේක ගොඩක් මේක කරලා ගන්න ඕනේ. ඉතින් එහෙම කරලා නැති හින්දාත් වෙන්න ඕන. ඉතින් ඔයගොල්ලෝ try කරලා බලන්න ස්නැක් එක එක අලුතෙන් ගත්ත ප්‍රොඩක්ට් එකක් වෙන්න ඕන. කූල් එක තියෙන තරමට හොඳයි මේක. මොකද මම කූල් එක නැති එකක් ගෙනාවේ. ඒ හින්දා තමයි මට මේක රසයක් එනවා. ඇත්තම හිතෙන විදිහට
අපි ඉදිරියට බීලා බලමු ඉතින් මොහොමම. මම මේ කෝපෙට දාගත්ත ඉන්නවා වගේ ඔයගොල්ලන්ට පේන්න ඕනේ හින්දා වැඩි දුරට. ඉතින් එක එක විදිහට මෙන්න මේ වගේ වීඩියෝස් ගන්න බලාපොරොත්තු වෙනවා ඉදිරියට. ඇත්තම ගෙන මේකේ හරි රසයෙන් කූල් එක තියෙන්න ඕනේ. කූල් එක තියෙන්නත් ඕනේ මට ඇස්තින මේක නෑ. තව විදිහට කිව්වොත් වතුර ගතිය වගේ මේක ටිකක් වැඩිපුර තියෙනවා. අර ෆ්ලේවර් එක තා චුට්ටක් මේකට මික්ස් කරනවා නම් හොඳයි. පළුඩ රසයෙන් ගොඩක් නෑ පොඩ්ඩයි සීනි තා චුට්ටක් විතර මේකට තිබ්බනම් තවත් ෂේප් වෙනවා මේක තියෙන තුනේ ගානට හරියන්නම. ඉතින් මේක මගේ අදහසක් මම කියන්නේ. ඔයගොල්ලන්ගේ කොහොම වේද දන්නේ නැති ඒක ඔයගොල්ලෝ පිට බලන්න. ඔන්න බලන්නකො. හරි මම දැන් මේක මෙන්න මෙහෙ කරලා පොඩ්ඩක් ආයෙ කලවම් කරලා බලමු. දර කලව කරගන්න ඕන. ඉතින් ඉදිරියට වීඩියෝ කලින් වගේ ප්‍රමාණයක් ගන්න හිතාන ඉන්නවා. ඉතින් බලමු කාල සීමාවත් එක්ක ඉදිරියට කොහොම වේද කියන එක. හරි දැන් වීඩියෝ බලමු මොන වගේ පොඩි වෙනසක් තියෙනවා. රයිට් ඒක බීලා ඉවරයි. ඉතින් ඔන්න ඔය වීඩියෝ දැම්මට ඔන්න විදිහට තව විවිධාකාර වීඩියෝස් මම දැන් ගැන හිතාන ඉන්නවා. ඉතින් ඉදිරියේදී නැවතත් මම කියනවා සචිත් ෆෘඩ් විලේජ් YouTube channel එක subscribe කරලා මෙහා පැත්තේ මතුවලා දැන් bell icon වල් කරලා alert එක දිහා. එහෙනම් අද වීඩියෝ මෙතන නවත්තන කට්ටියට ජය පරිස්සමෙන් ඉන්න ඕනේ. ඔක්කොටම ආදරේ ජය වේවා.